ආයුබෝවන්. ඔබ අදත් එක්වී සිටින්නේ රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය සමගයි. සංස්කරණය නිමේෂ හසුදුනේ ප්‍රකාශය මිනුකී පුලත් සිංහල. ප්‍රථමේ නවදානය සිරස්තල වෙත. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ජූනි 25 සිට ජූලි 8 දක්වා. ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම සෞන්දර්ය හා ක්‍රීඩාව දරුවන්ට ලබා දිය යුතු බව අග්‍රාමාත්‍යතුමිය පවසයි. ඉන්ධන ආනයන වියදම පහළට. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් බිලියන 1.5ක දේපල අත්හිටුවීමට පියවර. ජනාධිපති අරමුදලෙන් උසස් අධ්‍යාපන සිසුන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්. ඉතිහාසයේ වැඩිම ගුරු බඳවා ගැනීම මේ වසරේදී. කොංගෝවේ ඉබෝලා වෛරසය සීක්‍රේන් පැතිර යාමේ අවදානමක්. වනිදු හසරංග යළිත් ලොව හොඳම 10 දෙනා අතරට. පුවත් සවිස්තරාත්මකව. පසුගියදා පැවැත් වූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේදී නිකුත් වුණා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිසීමෙන් අයදුම්කරුවන්ට ප්‍රතිඵල පරීක්ෂා කරගත හැකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 4,51,463 දෙනෙකු පෙනී සිට ඇත. ඔවුන් අතරින් සිසුන් 2,25,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාර් ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. අද පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළේ මෙවර විභාගයේදී විෂය 9ටම ඒ සාමාර්ථ ලබාගත් සමාජ සිසුන් සංඛ්‍යාව 11,790ක් බවයි. ඔවුන් අතරින් 11,651 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර 139 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන්. මීට අමතරව විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජූනි 25 සිට ජූලි 8 වනදා දක්වා මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අනාගත නායකත්වයේ බිහි කිරීම සඳහා සෞන්දර්ය හා ක්‍රීඩාව වැනි ක්ෂේත්‍රවල අත්දැකීම් දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනියමර සූරිය මහත්මිය ප්‍රකාශ කළා. ඒ කුරුණෑගල පොල්පිටිකම ජාතික පාසලේ පැවති පුංචි හපන්නු 2026 ප්‍රාථමික සාහිත්‍ය කුසලතා ඇගීමේ උත්සවයට එක්වෙමින් පොල්පිටිකම කොට්ටාසේ ප්‍රාථමික පාසල් 49ක සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ජයග්‍රාහකයන් ඇගීම සහ සහතිකපත් ප්‍රදානය එහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය දරුවෙකු නිවැරදි මඟට ගැනීමට ප්‍රාථමික අධ්‍යාපනයෙන් ලැබෙන පදනම ඉතා වැදගත් බවත් මුල් ලංකාවේ සිටින දරුවන්ගේ සැඟවුණු කුසලතා ඉස්මතු කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් සැකසීමට රජය උත්සාහ කරන බවත් සඳහන් කළා. අනතුරුව මකුල්පත මහාවිද්‍යාලයේ රුපියල් මිලියන 45ක ආයෝජනය ඉදිකිරීමට නියමිත දෙමහල් ගොඩනැගිල්ලටද ඇය මුල්ගල් තැබුවා. ඒ ඉදිකිරීම 2026 වසරේදී අවසන් කර 2027 ජනවාරි මාසයේදී සිසු අයිතියට පැවරීමට නියමිත බවද ඇය පැවසුවා. පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල ඉහළ අගයක් ගත් ඉන්ධන ආනයන වියදම මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ මහතා ප්‍රකාශ කරනවා. 2026 වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 880ක් වැය වුවද මැයි සහ ජූනි මාස වන විට එම වියදම සහ වාහන ආනයන වියදම් පහළ ගොස් තිබෙනවා. දේශීය වශයෙන් ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා රජය විසින් QR ක්‍රමවේදය සහ වාහන අංකතහඩුවේ ඔත්තේ ඉරට්ටේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම මීට ප්‍රධාන හේතුවයි. මීට අමතරව ගෝලීය ගැටුම් සඳහා සමගි විසුමක් අත්සන් කිරීමත් සමග ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ට වඩා අඩු මට්ටමකට පහත වැටීමද මෙම පිරිවැය අඩුවීමට ඍජුවම බලපා තිබෙනවා. මෙම වාසිදායක තත්ත්වය ඉදිරියේදී රටේ විදේශ විනිමය කළමනාකරණයට ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරනවා. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීති විරෝධී දේපල කඩනමින් රාජසන්ත කරන බවත් ඉන් රුපියල් බිලියන 1.5ක දේපල අත්හිටුවීමට නියමිත බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
මහනුවරදී පැවති රටම එකට ජාතික මෙහෙයුම් රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කළා. එසේම අධිකරණ නියෝග මගින් රජසන්ත කිරීමට ගතවන කාලය සලකා එම දේපල ක්‍රියා විරහිත කිරීමේ විශේෂ නීතිමය ක්‍රමවේදයක් අනුගමනය කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම ජාතික මෙහෙයුම ආරම්භ කළ 2025 ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා ටොන් 10කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වසරේ ජනවාරි 13 වනදා සිට ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 967 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇබ්බැහිවන් 2146 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කර ඇති අතර ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වැඩි කිරීමට සහ පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මීට අමතරව පොලිස් ස්ථානවල පවතින පුරප්පාඩු පෙරවීම සඳහා නිලධාරීන් 10000ක් බඳවා ගැනීමටද කටයුතු සැලසුම් කර තිබෙනවා. මත්ද්‍රව්‍ය වැටලීම් වලට සහ තොරතුරු ලබා දෙන පාර්ශවයන්ට රහස්‍යභාවය රකිමින් විශේෂ මුදල් තෑග පිරිනමන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය දීමේ අරමුණෙන් ජනාධිපති අරමුදල ක්‍රියාත්මක කරන වැඩසටහනක් යටතේ සිසුන් පිරිසකට ලැප්ටොප් පරිගණක ලබා දීමට ජනාධිපති අරමුදල් ප්‍රධාන කාර්යාලයේදී සිදු වුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලැබුණු අයදුම්පත් සලකා බලා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් සිසුන් 14 දෙනෙකු වෙත මෙවර පරිගණක ප්‍රදානය කෙරුණා. මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර තිබෙනවා. එසේම සිසුන්ට නවීන තාක්ෂණික පහසුකම් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම වැඩපිළිවෙල යටතේ 2025 සහ 2026 වසර දෙක තුළ පමණක් විශ්වවිද්‍යාල සිසුන් 30 දෙනෙකුට අධ්‍යාපනික උපකරණ ලබා දී තිබෙනවා. ඒ සඳහා වැය කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 98කට අධිකයි. මෙරට ඉතිහාසයේ රජයක් විසින් සිදු කරන විශාලතම ගුරු බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාවට නම්වමින් මේ වසරේදී අලුතෙන් ගුරුවරුන් 30000කට ආසන්න පිරිසක් බඳවා ගන්නා බව අග්‍රාමාත්‍ය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළා. මෙම වැඩසටහන යටතේ උපාධිධාරී ගුරුවරුන් 23000ක් සහ ජාතික අධ්‍යාපන පීඨවලට පුහුණුව ලැබූ ගුරුවරුන් 6100ක් සේවයට එකතු කර ගැනීමට නියමිතයි. අනුරාධපුරයේදී උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියා. අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ශක්තිමත් කිරීමට ඉදිරියේදී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සහ ගුරු උපදේශකයන්ද බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවා. ගුරු හිඟයට පිළියම් යෙදීමට අමතරව ගුරු ව්‍යාප්තිය අධ්‍යාපන පරිපාලනය සහ දත්ත කළමනාකරණය වැනි ගැටලුවලට විසඳුම් සෙවීම වැදගත් බවද ඇය පෙන්වා දුන්නා. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් රජය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා විශාල ආයෝජනයක් සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළා. දැන් විදෙස් පුවතක්. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ප්‍රදේශවල ඉබෝලා වෛරසය යළිත් වරක් සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා. වෛරසයේ බුන්ඩිබුකියෝ ප්‍රභේදය කොංගෝවේ ඉටුරි උතුරු කිව් සහ දකුණු කිව් පළාත් වලින් වාර්තා වී උගන්ඩාව දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. රුවන්ඩාව, කෙන්යාව සහ ටැන්සානියාව ඇතුළු අප්‍රිකානු රටවල් 10ක් මේ හේතුවෙන් ඉහළ අවදානමකට ලක්ව ඇති බව අප්‍රිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන අනතුරු අඟවනවා. පවතින යුද ගැටුම්කාරී වාතාවරණය සහ එන්නත් හිඟේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇතුළු අංශවල වසංගත පාලන කටයුතු දැඩි අභියෝගයකට ලක්ව තිබෙනවා. ශරීර තරල මගින් ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන මෙම මාරාන්තික රක්තපාත උන රෝගය හේතුවෙන් පසුගිය වසර 50ද අප්‍රිකාවේ 15000කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. එසේම වත්මන් තත්ත්වය හමුවේ අසල්වැසි රටවල් ස්වදේශ සීමා ආශ්‍රිත සෞඛ්‍ය පරීක්ෂණ දැඩි කිරීමට ප්‍රියවැරගෙන තිබෙනවා. දැන් ක්‍රීඩා පොතක්. ලොව හොඳම 2020 පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිතු හසරංග සමත්ව තිබෙනවා. ඒ බටහිර ඉන්දියේ කොදෙව්හි නිමා වූ 2020 ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දස්කම් මතයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ඔහු ස්ථාන 6ක් ඉදිරියට පැමිණ තිබෙනවා. එසේම ඔහු ශ්‍රේණිගත ලකුණු 668ක් සමගින් 8 වැනි ස්ථානයට පත්ව ඇත්තේ කොදෙව් තරගාවලියේදී ලකුණු 87කට කඩු 7ක් බිඳ දමමින්. මීට අමතරව
ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන මහේෂ් තීක්ෂණ 11 වැනි ස්ථානයටත්, දුනිත් වෙල්ලාලගේ 17 වැනි ස්ථානයටත්, විශ්මත චමීර 46 වැනි ස්ථානයටත් ඉදිරියට පැමිණ තිබෙනවා. පොදෙව් කණ්ඩායමේ ශමර් ජෝසප් සහ ජේසන් හෝල්ඩර්ව ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. මේ අතර 20 පිටිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි පැතුම් නිශ්ශංක 5 වැනි ස්ථානයේ රැඳී සිටින අතර කමිල් මිෂාර ස්ථාන 24ක් ඉදිරියට එමින් සිය හොඳම ශ්‍රේණිගත කිරීම වන 18 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. රේඩියෝ මාත්‍රා රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය අවසానයි. ඔබ සැමට සුබ රාත්‍රියක්.